ඉතින් සුබ දවසක්. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ ඔයාගේ ලයිෆ් එක පොසිටිව්ව ගෙවන්න ඔයාට උදව් වෙන කාරණාවන් කීපයක් ගැන. ඉතින් ඔයා ඔයාගේ ජීවිතේ පොසිටිව්ව ගෙවන්න නම් ඔයා ගත කරන හැම මොහොතක්ම පොසිටිව් වෙන්න නම් ඔයා පොසිටිව්ව හිතන්න ඕනි. මේ මම කියන කාරණාවන් කීපෙන් ඔයාට පොසිටිව්ව හිතන්න හොඳ ප්‍රැක්ටිස් එකක් දෙවි. පළවෙනිම දේ තමයි මොකක් හරි දෙයක් ඔයා පටන් ගනිද්දී ඒ කියන්නේ හිතන්නකෝ ඔයා අලුතෙන් මොකක් හරි YouTube channel එකක් පටන් ගන්නවා. එහෙම නැත්නම් මොකක් හරි අලුතෙන් work plan එකක් start කරනවා. ඉතින් මේවා කරගෙන යන වැඩේදී ඔයා මුලින්ම හිතනවා නම් මේක සාර්ථක වෙන්නේ නැහැ. මම මේක පටන් ගත්තට මේකෙන් මට හරි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔයා ආරම්භ කරන දේ නෙගටිව් පැත්ත නම් හිතන්නේ ඔයාට කවදාවත් ඔයා කරන වැඩේ පොසිටිව් පැත්තක් දකින්න බෑ. ඒ වගේම තමයි ඔයාට හැමදාම ලැබෙන නෙගටිව් ඉෆෙක්ට් විතරයි. ඒ නිසා මොනවා හරි දෙයක් ඔයා පටන් ගනිද්දී මමාන්නෙන් කියන විදිහට ඒකේ අනිත් පැත්ත එහෙම නැත්නම් ඒකේ නෙගටිව් පැත්ත ගැන හිතන්න එපා. කල්පනා කරන්න ගොඩ හැමෝම පටන් ගත්තේ බිඳුවෙන්. ඉතින් ඒගොල්ලෝ වගේම මාත් පටන් ගත්තේ බිඳුවෙන්. එකක් දවසක ඉස්සරහට යන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාගේ මයින්ඩ් එක සේව් කරගන්න. දෙයක් පටන් ගද්දී ඔයා ඒක ගැන පොසිටිව්ව හිතනවා නම් ඒක සාර්ථක කරගන්න ඔයා උනන්දු වෙන තරමත් වැඩි වෙනවා. ඊළඟ දේ තමයි ඔයාලා මොනවා හරි කරන්න බැරි වුණොත් ඔයා මොකක් හරි try කරලා ඒක ඔයාලා හරියට කරගන්න බැරි වුණොත් විශේෂයෙන් කිව්වොත් ඔයා අසාර්ථක වුණොත් සමහරට එක්සෑම් එකකින් එහෙම නැත්නම් මොකක් හරි තරගයකින් මේ වගේ අවස්ථාවකදී ගොඩාක් අය කරන දේ තමයි මට මේ දේ කරන්න බෑ කියලා අතහැරලා දාන එක. හැබැයි එහෙම නෙමෙයි. මේ ලෝකෙ තුල අපි බැලුවොත් එහෙම ගොඩාක් දෙනෙක්ට වැරදිලා තියෙනවා. හැමෝම එකපාරින් මොනවා හරි දෙයක් කරපු අය නෙමෙයි ඉන්නේ. ඉතින් ඒක නිසා එකපාරක් බැරුණොත් මේක හරියන්නේ නැහැ මට මේ දේ කරන්න බෑ කියන නෙගටිව් මයින්ඩ් එක ඇතුළත් කරගන්න එපා. එහෙම කරොත් ඔයාට කිසිම දෙයක් හරියට කරගන්න වෙන්නේ නැහැ. ඔයාගේ ලයිෆ් එක සක්සස් කරගන්න යන ගමනේදී ගොඩාක් දේවල් ඔයාට බැරි වෙන්න පුළුවන්. ඒ බැරි වෙන හැම පාරකදීම ඔයා නෙගටිව් විදිහට හිතන්න ගියොත් ඔයාගේ ලයිෆ් එක පොසිටිව්ව ගෙවන්න වෙන්නේ නැහැ. ඒක නිසා මොනවා හරි දෙයක් බැරි වුණොත් යම් කිසි තැනකින් තව පහළ තැනකට වැටුණොත් try කරන්න ආපහු පාරක් අර තැනට යන්න උත්සාහ කරන්න හොඳ පොසිටිව් මයින්ඩ් එක. ඊළඟ දේ තමයි ඔයා තව කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. ඔයාට වඩා දක්ෂ කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරොත් ඔයා කල්පනා කරනවා ඔයාට කොච්චර දේවල් පුළුවන්ද ඒත් මට මොනවද පුළුවන් කියලා. ඒක ඇත්තටම වැරදි දෙයක්. මොකද මේ ලෝකෙට මිනිස්සු උපදින්නේ මොනවා හරි හැකියාවක් අරගෙන. මම කලින් වීඩියෝ වලත් මේ කාරණාව ගැන කියලා තියෙනවා. ඉතින් ඔයාට තියෙන හැකියාව එයාට තියෙන හැකියාවෙන් වෙනස්. සමහර විට එයාට කරන්න පුළුවන් දෙයට වඩා දෙයක් ඔයාට කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයා යම් කිසි දෙයක් පටන් ගනිද්දිම තව කෙනෙක් එක්ක ඔයා කම්පෙයාර් කරලා එයා එක්ක බලලා ඔයා ගොඩක් පහත් තැනක ඉන්නවා කියලා නෙගටිව් විදිහට හිතුවොත් ඔයාට ඉදිරියට මේ ඔයා කරන්න යන වැඩක් ඕනෙම වැඩක් කරගෙන යන්න බැරි වෙනවා. මොකද ඔයාට හිතෙන්නේ මේක නෙගටිව් පැත්ත. ඒ නිසා කිසිම විදිහකින් පොසිටිව් ප්‍රතිඵලයක් අරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා තව කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා. ඔයාම වෙන්න. ඔයා යම් කිසි දෙයක් ගොඩනගන්න. ඒ දේ ගැන විශ්වාසය තියන්න. අන්න එහෙම කරොත් ඔයාට හොඳ පොසිටිව් ලයිෆ් එකක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මෙන්න මේක. ඒක තමයි ඔයා ගැන විශ්වාසය තියන්න. තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. ගොඩාක් අය තමන් හිතන විදිය නෙගටිව් කරගන්නේ තමන්ට බෑ කියලා හිතන්නේ තමන් ගැන විශ්වාසයක් නැති නිසා. හැම කාරණාවකටම හේතු වෙන්නේ ඒක. හැබැයි ඔයාට ඔයා ගැන විශ්වාසයක් තිබිලා මට මේක කරන්න පුළුවන්. ඔයාට මොකක් හරි චැලෙන්ජ් එකක් આવොත් මම මේක කරනවා. ඒ මයින්ඩ්සෙට් එක ඔයා හදාගන්න නම් ඔයාගේ මේ නෙගටිව් පැත්ත අයින් කරගන්න ඕනි. ඒ නෙගටිව් පැත්ත අයින් කරගන්න නම් ඔයා ගැන විශ්වාසය ගොඩනගා ගන්න ඕනි. ඔයා ඒක කරොත් ඔයාට ඔයාගේ ජීවිතය සතුටින් දිගටම ගෙවන්න පුළුවන්. මොකද ලයිෆ් එක කියන්නේ ගොඩක් අමාරු දෙයක්. මොකද එක එක කාලේ එක එක චැලෙන්ජස් එන්න පුළුවන්. ඒ හැම චැලෙන්ජස් එකකටම ඔයාට ෆේස් කරන්න වෙනවා. මොකද හැම චැලෙන්ජ් එකකින්ම ඔයාට පැනලා යන්න බෑ. ඒක නිසා තමන් ගැන විශ්වාසය ගොඩනගා ගන්න. එහෙම කරොත් ඔය හිතන දේ මේ පොසිටිව් කියන දේ නෙගටිව් කියන දේ නිකන් හිතන දේවල් මේ හැම දෙයක්ම අයින් වෙලා ඔයාට ඔයා ගැන සුපිරි පොසිටිව් හැඟීමක් ඒවි. ඔයා කාරණා ටිකක් වෙනස් එකක්. ඒක තමයි අපි ගත්තොත් අපේ මයින්ඩ් එක. අපේ මේ ලෝකෙ දිහා අපි ටිකක් වෙලා පිටතින් ඉඳගෙන බැලුවොත් අපිට තේරෙන තියෙන හැම දෙයක්ම නෙගටිව්. එක්කෙනෙක් සතුටු වෙලා ඉඳගෙන තව කෙනෙක් දුක් විඳිනවා. හැමෝටම යම්කිසි අවස්ථාවකදී තමන්ගේ ජීවිතයේ මේ තමන් බලාපොරොත්තු වෙන මේ හැම දෙයකින්ම අතහැරලා දාලා යන්න වෙනවා. ඒක නිසා කෙනෙක් උත්සාහ කරනවා නම් හැමදාටම සදාකාලිකව පොසිටිව් වෙන්න. ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයා පොසිටිව් දේවල් ගැන විතරක්ම හිතියොත් මේ අදහස ටිකක් වෙනස් දෙයක්. හැබැයි ඒක මේ විදිහට ඔයා තේරුම් ගන්න ඕනි. ඔයා මොනවා හරි දෙයක් පටන් අරගෙන ඒක හැමදාම හරියයි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි සමහර අවස්ථාවලදී ඔයාට අනිවාර්යයෙන්ම කඩාවැටීම් වෙන එක සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා එකපාරට කඩාවැටීමක් આવොත් ඔයත් ඊට වඩා කඩාවැටෙනවා. අයි ඔයා බලාපොරොත්තු වෙන්නේ පොසිටිව් දෙයක් විතරයි. හැබැයි ඔයාට ලැබුණ ප්‍රතිඵලය නෙගටිව් එකක්. ඒක හරියට අපේ ජීවිත වගේ. අපි ගොඩාක් දේවල් පවාගෙන ගොඩාක් පොසිටිව් දේවල් හිත හීන දැක මේක ගෙවාගෙන යනවා. හැබැයි කවදාද දවසක අපිට මේ ලෝකේ තියෙන ගොඩාක්ම නෙගටිව් ඉෆෙක්ට් එක කියන්නේ ගොඩාක්ම නෙගටිව් දේ අත්විඳින්න වෙනවා. ඒක තමයි අපි කතා කරන මරණය. ඒක උදාහරණයකට ගත්තොත් ඔයා මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඔයාගේ ජීවිතේ කොට නැගුවොත්
ඔයාට ඔයාගේ මරණය ළඟ වෙද්දි සෑහෙන දුකක් දැනෙනවා. හැබැයි ඔයා යම් කිසි දවසක මෙහෙම මැරෙනවා කියලා හිතාගෙන ඔයාගේ වැඩ කරොත් ඔයාගේ ජීවිතේ කොට නැගුවොත් ඔයාගේ මැරෙන මොහොතත් ඒ තරම් දුකක් ඔයාට ලැබෙන්නේ නැහැ. මරණවා කියලා දැනගෙනයි වැඩ කරේ. ඒ වගේ තමයි. ඔයා වැඩ කරන්න ඕනි සදාකාලික පොසිටිව් තත්ත්වකින් නෙමෙයි. ඔයා වැඩ කරන්න ඕනි මේ නෙගටිව් දේවල් ජීවිතයට එන්න පුළුවන්. මොකද අපේ මයින්ඩ් එක කියන නෙගටිව් දෙයක් මේ ලෝකෙ දිහා බැලුවොත් මං කලින් කිව්වාගේ නෙගටිව් දෙයක්. ඉතින් ඒ විදිහට මං කතා කරේ බොහොම පුංචි කාරණාවන් පහක් ගැන. මං හිතන්නේ මේක ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඉතින් අදට වීඩියෝ ඉවර කරනවා අපි ආයෙත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.